තමන් සමගින් සුරාංගන එවාර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොල ගල නැගෙන හිර සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි ලංකාවේ තරම් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වාර්ෂිකව වන්දනාව යන රටක් තවත් නැහැ. හැබැයි මිනිස්සු වන්දනාව යනවා. බැතිමත්තු අවුරුද්ද පුරා වන්දනාව යනවා. නමුත් අවුරුද්ද පුරාම වන්දනාව යන්නට බැරි. එනමුත් වන්දනාව යන්නටත් බැරි. යනවා වෙනුවට වන්දනාව කරුණා කරන අවුරුද්දේ මාස 6ක් විතරක් කරුණා කරන එකම තැනක් තියෙනවා. ඒ තමයි ගෞතම සිරිපා කරුණාව. අනාදිමත් කාලයක සිට ස්වදේශීයන්ගේ මෙන්ම විදේශීයන්ගේද ගෞරවයට හා බොහොමනට පාත්‍ර වූ උතුම් පූජනීය සමුනල කන්ද ශ්‍රී ලංකාවේ බහුවිද්‍යා පිහිටීමේ හා ස්වභාව සෞන්දර්යයේ අපූර්වතම නිර්මාණයකි. මීටර 2215ක් උස කඳු ශිඛරයක් වූ සමනොල කන්ද පාරිසරික කලාපය ශ්‍රී ලංකාවේ ජෛව විද්‍යාත්මක විවිධත්වයේද ජල මූලාශ්‍රයන්ගේ මුල් දියත්තේද උරුමකරුවා වෙයි. මම කල්පනා කරේ මේ වගේ දී කඩਿති 100 ගාණක් මේ සමනල කන්දෙන් 8 කොණින් ගලනවා. ඒ 8 කොණින් ගලන දිය කඩਿති පහළට යනකොට බීමට ඒව පරිවර්තනය කරනවා. විදුලි බලය නිෂ්පාදනය කරන්න ඒව පරිවර්තනය කරනවා. ලංකාවේ තනිතලාබීම් අස්වද්දන්න කෘෂිකර්මයෙන් ඒව පාවිච්චි කරනවා. ඔබ දන්නවද? සමනල කන්දෙන් ගලා එන වතුර තමයි ලංකාවේ පිරිසිදුම වතුර. සමනල කන්දේ 8 කොණින් ලංකාවේ 8 කොණට මේ දියැල ටික ගලනවා. මේ ගලන්නේ මේවා ප්‍රයෝජනෙට අරගෙන ලංකාවේ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඉතින් හරියට මේවා පාවිච්චි කරනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. කෙසේ වෙතත් මේ ලෝක උරුම අපේ පරිසරය. අපි කියන්නේ පරිසරය ආරක්ෂා කරන්න ඕන කියන එක. ඒ නිසා තමයි අපි ලින්ක් නැචරල් ආයතනයත් එක්ක එකතු වෙලා පරිසරය සුරකින්න මේ මාහැඟි ව්‍යාපෘතිය දියත් කරන්නේ. ඒ නිසා තමයි අපි ITN එක හැටියට මේ වැඩේට මාධ්‍ය ආලෝකය ලබා දෙන්නේ. මොකද පරිසරය රැකුණොත් අප රැකෙනවා. අප රැකුණොත් අපට පුළුවන් වෙනවා ආයාසයෙන් හෝ පරිසරය රකින්න. මොකද සියලු දහම පවතින්නේ සෝබා දහම මත. උතුම් සම්බුදු පා පහසලත්
මේ ශුද්ධ භූමිය ලොව පුරා වෙසෙන බෞද්ධයින්ගේ වන්දනීය පූජනීය ස්ථානයකි. කාසියට තියෙන්නේ සීමිත වටිනාකමක්. නමුත් මිනිස්සුගේ විශ්වාසයට තියෙන්නේ අසීමිත වටිනාකමක්. විශ්වාසය තුල තියෙන්නේ පඳුර. එහෙනම් පඳුරට තියෙන්නේ අසීමිත වටිනාකමක්. මේ ගැට ගහලා තියෙන්නේ මේ වාරේ ආව බැතිමතුන්ගේ බලාපොරොත්තු. කොතෙක්ද? පඳුරු දහස් ගාණක්. ඇත්තටම දෙයිහාමුදුරන්ට පඳුරක් කැප කරලා උඩට කරුණා කරපුවම මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. ආපහු සුවසේ ගෙදර යන්න පුළුවන් කියලා. දෙයිහාමුදුරුවෝ ඊට අවසර දෙන බව ඒ විශ්වාසය. අපිත් ඒ විශ්වාසය තහවුරු කරා. අපිට අවසරයි. සෑම වසරකම උඳුවප් පොහොයෙන් ආරම්භ වන සිරිපා සමය වෙසක් පොහෝ දිනයෙන් අවසන් වෙයි. 6 මාසයක් පුරා පවතින වන්දනා කාලය තුලදී සැදැහැවතුන් මිලියන ගණනකගේ පා පහස මේ ශුද්ධ භූමිය පුරා පැතිරයයි. මුළු මහත් ලෝකයටම දැඩි පාරිසරික තර්ජනයක් වන පොලිතීන් සහ වෙනත් නොදිරන අපද්‍රව්‍ය දිනින් දින මේ පරිසරයට එක්වීම මගින් පරිසර පද්ධතියේ සියලුම ජීවයන්ට සිදුවන හානිය ගැනිය නොහැකි තරම්ය. වන්දනා සමය තුල සැදැහැවතුන් මෙම පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය මිලියනයකට ආසන්න බව ඔබ දන්නවාද? පරිභෝජනයට පවතින සීමිත වූ ජල සම්පත ඉහත්තෑවේ සිදුවන මේ විනාශයේ බලපෑම එල්ලවන්නේ මේ පරිසර කලාපයට පමණක් නොවේ. මේ අති සංවේදී පරිසර කලාපය මතුවටත් රැකගැනීමට එය ඉමහත් තර්ජනයක්ව පවතී. එය අප සිතා බැලිය යුතු කාරණයක් නොවන්නේද? කසල මල බැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසම්. මෙම ගැටලුවට සහනයක් වීමට රටට නිතැතින් ආදරය කරන සන්නාමයක් වූ ලින්ක් සමහන් මේ කර්තව්‍යයට මුලපුරන්නේ අදක ඊයේක නොවේ. මුනිසිරිපාදේ සමනල මුදුනේ පාදපියුම් පෙති නැහැවෙන්නේ සුමන සමන්දෙවි බල රැකදේවා තිලෝ ගුරුන් බුදු හිමිසවනේ. අසීරි සුරකිමු සමනොල ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ඒ ගැටලුව සඳහා පිළිතුරක් සෙවීමටයි. 2017 වර්ෂයේ සිට ආරම්භ කළ මෙම පරිසර හා සමාජ සත්කාර ව්‍යාපෘතිය මගින් තැන තැන රැඳුණු
ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීමත් එම අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමත් සිදු කරනු ලබයි. ඉතින් මේ වසරේදීද පසුගිය දිනක එම මහඟු ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුණු අතර මෙහිදී නල්ලතනියේ සිට උඩමළුව දක්වා සිරිපා මාර්ගය හා මග දෙපස කලාප 6කට වෙන් කර ඉතාම සංවිධානාත්මකව පිරිසිදු කරනු ලැබූ අතර එහි මූලික අරමුණ වූයේ ශ්‍රීපාද අඩවියේ වනගහනය ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමත් වන්දනාවේ පැමිණෙන මිලියන ගණනක් වූ සැදැහැවතුන්ගේ සිත් තුළ පරිසරය සුරැකීම පිළිබඳ උනන්දුවක් ඇති කිරීමත් මූලික කරගෙනයි. තාමත් සාර්ථකව පටන්ගත්ත අසිරි සුරැකීම සමනල සමහන් සන්නාමයෙන් මේ වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔයාලට දැක ගන්න පුළුවන් මේ වෙන විටත් අති විශාල කැලි කසල ප්‍රමාණයක් එහෙමත් නැත්නම් ප්ලාස්ටික් ප්‍රමාණයක් මේ තැනට එක්ව වෙමින් පවතිනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙච්ච අපේ මුඛ්‍ය පරමාර්ථය වෙච්ච මේ අති සංවේදී පරිසර කලාපය තුල මේ ජලපෝෂක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරදරි කරවන සමහන් සන්නාමයෙන් ආරම්භ කරපු මේ කාර්යය මම හිතන්නේ අපි හිතුවටත් වැඩිය සාර්ථකව අපිට කරගන්න පුළුවන්. ඒ සඳහා විවිධ ආයතන රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ආයතන අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම ලින්ක් නැචරල් ආයතනයේ සේවක සේවිකාවන් සම්බන්ධ වුණා. මම ඒ හැමෝටම මේ අවස්ථාවේ වැඩ කටයුතු කරගෙන යන හැමෝටම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න වෙනවා ඒගොල්ලෝ කරන මේ දායකත්වය පිළිබඳව. ඒ වගේම ලින්ක් නැචරල් ආයතනයේ අරමුණ වෙච්ච දේශීය ආයුර්වේදය නවීන තාක්ෂණය ඔස්සේ ලෝකයට ගෙන යන අතරතුර මේ අපේ ශ්‍රී ලංකාව කියන පුංචි රට ලස්සනට තබා ගැනීමේ අරමුණින් මේ කරපු අසිරි සුරැකීම සමනවල සංකල්පය එහෙමත් නැත්නම් සත්කාරය මේ වෙන විට සාර්ථකව පවත්වාගෙන යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ආයතනයක් විදියටත් සමාජයක් විදියටත් රටක් විදියටත් අපි මේ වගේ කාර්යයන් වලට දායකත්වය ලබා දිය යුතුයි සහ ඉදිරියටත් සමාන ඉතින් ඒ දායකත්වය ලබා දෙනවා අනිවාර්යයෙන්ම. අපි ඒ විදිහට ඔක්කොමලා එකතු වෙලා මේ රට ලස්සන රටක් කරන්න එකතු වෙමු. වසර 20කට වැඩි කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ලින්ක් සමහන් සහන කලාපය ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් විඩාව නෙවීමට සහාය වනවා. සීතගඟුල, ගෙත්තම්පාන, හැරමිටිපාන මෙන්ම ශ්‍රීපාදය කරුණා කරන්න යන ගමනේ විඩා නිවනා උපසංස්කෘතික නැවතුම්පලක් ලෙස සමහන් සහන කලාපය ජනසිත් සතන් තුළ මුල් බැසගෙන ඇත්තේ ඉන් මේ ගමනට ලැබෙන සුව පහසුව නිසා බව පැවසිය යුතුම කාරණයකි. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන දෙසැම්බර් මාසයේ සිට වන්දනා සමය අවසන් වන මැයි මස වෙසක් පොහොය දක්වා සෑම දිනකම සැදැහැවතුන්ගේ ගමන් විඩාව සහ පරිසර කලාප වෙනස් වීම නිසා ඔවුන්ට සිදුවන අපහසුතාවයන් සමනය කිරීමට මින් සහාය වනවා. නැචරල් ආයතන මෙතන අවුරුදු 20ක් තිස්සේ ශ්‍රීපාද අඩවියේ අපි මේ වැඩසටහන කරගෙන යන සමාන සහන කලාපය හැම කෙනාම විඩාවට පත් වෙලා එන්න පුළුවන් හෙම්බිරිස්සාවක් හැදලා උණක් හැදලා ආවොත් මේ ගමන සාර්ථක කරගන්න බෑ. ඉතින් ඒ සාර්ථක කරගන්න බැරි වෙන්නේ නැති වෙන්න තමයි අපි ආයතනයක් විතර අපේ සමාජ වගකීම ඉටු කරමින් සමාන සහන කලාපෙන් නොමිලේ නැත්නම් මුදලයි කිරීමෙන් තොරව මේ සමාන කෝපයක් දීලා ඔයගොල්ලෝ නිරෝගී කරලා ශ්‍රීපාද වන්දනවා. ඔබට තේරෙනවද කොච්චරනම් අපද්‍රව්‍ය තියෙනවද කියලා? මේ දැන් අපේ මේ කට්ටිය අරන් යන අපද්‍රව්‍ය බලන්න. මේ ඔක්කොම ඔබ ගෙනාවු ප්ලාස්ටික් බෝතල්, ඔබ ගෙනාවු shopping cover, ඔබ ගෙනාවු පොලිතින් නොදිරන දේවල් මේ අරන් එන්නේ ඔක්කොම එකතු කරන් යනවා. ඔක්කොම මේ සමහන් ටී-ෂර්ට් එක ඇතුළේ ලින්ක් එකේ කට්ටිය විශේෂයෙන්ම
ලංකාවේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ඒ වගේම පාසල් දරුවෝ සහ යූත් ක්‍රවුඩ් එක, තරුණ ක්‍රවුඩ් එක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ ලින්ක් එකත් එක්ක. තේරෙනවද මේ? ඔබ දාලා ගියපු අපද්‍රව්‍ය මේ ඔක්කොගේම මලවල තියෙන්නේ. ඔක්කොම පොලිතින්, ප්ලාස්ටික්. මේවා මේ භූමියේ තිබ්බොත් අවුරුදු කීපයක් යනකොට මේ භූමියට වෙන හානිය ඔබට හිතා ගන්න පුළුවන්ද? ලින්ක් නැචරල් සමාන් සන්නාමය යටතේ අසිරු සිරිකුණු සමනවල වැඩසටහන අද දිනේ උදේ වරුවේ සිට මේ වනතෙක් සිරිපාද වන්දනා සමය තුළ වන්දනාකරුවන් විසින් රැගෙන එන කුණ තමයි මේ දක්වන්න තියෙන්නේ. ඉතින් මේ අද වැස්සත් එක්ක වර්ෂාව සමග පොර බැද මේ ටොන් එකකට වැඩි ප්‍රමාණයක් රැගෙන ඇවිත් තියෙනවා රාජ්‍ය ආයතන කිහිපයක් සමග ලින්ක් නැචරල් මේ ආයතනය. මේක ලොකු දෙයක් මේ ශ්‍රීපාද භූමියට. මොකද ප්ලාස්ටික් බෝතල්, පෙට් බෝතල් තමයි මෙතන විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් වන්දනාකරුවන් වතුර රැගෙන යනවා උඩ වන්දනා කරලා එනකොට හිස් බෝතය තමයි මේ විසි කරලා එන්නේ පරිසරයට. ඉතින් වන්දනාකරුවන්ගේ ආකල්ප පිළිබඳව ගොඩාක් පසුතැවිලි වෙන්න ඕනේ මේව දැක්කහම. ඉතින් තව එකක් මේ මෙතන තියෙන දිරණ කසල තියෙන, නොදිරණ කසල තියෙනවා. ඉතින් ඒවත් සමග පරිසරයට, ජලයට වෙන හානිය ඉතාම විශාලයි. ඉතින් මේ කරන සත්කාරය හේතුවෙන් මේ ජලය සුරක්ෂිත වීමත් මේ හරහා සිදු වෙනවා. ඉතින් නලතන්නිය මහජන සෞඛ්‍ය පරිශ්‍රක හැටියට ඉතින් මට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මෙම ආයතනයට. පසුගිය දිනක සිදු වූ මෙම මහඟු මෙහෙවර සඳහා සහයෝගය ලබා දුන් නෝඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මස්කෙලිය ප්‍රාදේශීය සභාව, නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, නල්ලතන්නිය පොලිසිය, නල්ලතන්නිය වනජීවී කාර්යාලය, ලංකා විදුලි බල මණ්ඩලය, යෞවන සමාජ සමාජිකයන්, අවට පාසල්වල දරුවන්, ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සමාජිකයින්, ලින්ක් නැචරල් ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සංවිධාන රැසක් මේ උතුම් මෙහෙවර වෙනුවෙන් දායක වී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබුණු අතර ඒ නිසා මාස 6ක් වූ සිරිපා වන්දනා සමය තුළ සැදැහැවතුන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව බැහැර කරන ලද නොදිරණා කසල ජල මූලාශ්‍රයන්ට එක්වීමෙන් සිදුවීමට තිබූ විශාල හානියක් අසිරි සුරකිමු සමනොල ව්‍යාපෘතිය මකින් වලක්වා ගැනීමට හැකිවිය. ඔබ එන්නේ වන්දනාවෙනේ. ඔබ එනකොට ගේන්නේ ඔබට කැපද්‍රව්‍ය. ඔබට කැපද්‍රව්‍ය ඔබට කැප වුණාට පස්සේ ඒ අවශේෂ වූ දේවල් අපද්‍රව්‍ය බවට පත් වෙනවා. ඔබට තේරුණාද ඔබ කළ පව් දුර දිග නොබලා මේ දැන් මේ අරන් ඉන්නේ ඔබේ පව් පැහැදිලිවම. ඔබේ පව් තමයි මේ මිනිස්සු එකතු කරලා අරන් ඉන්නේ. අපි මේ වැඩසටහනින් සමුගන්න වෙලාවේ කියන්නේ ඔබ යන්න වන්දනාවේ. නමුත් ඔබ ගෙනියන කිසිම දෙයක් කිසිම තැනක දාලා එන්න එපා. ඔබේ සුසුම හෝ ඔබේ පාසලකුණ පමණක් එතන තියලා එන්න ඔබ කටයුතු කරනවා නම් මේ පරිසරය මීට වඩා ලස්සනයි. ඔබට තෙරුවන් සරණයි. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි, හිතෙන් පවා වඳිම් හිත්වල සුවයයි, පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි, දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි, හිතෙන් පවා වඳිම් හිත්වල සුවයයි.